එන්න බෑ කිව්ව අයත් ඇවිල්ලා ඉන්නවා. අපි යන්නේ පොඩ්ඩක් ඇවිදලා එන්න. බඩ දන්සලක් තියෙනවා. අද පොසොන් පොය අපි යන්නේ පොඩ්ඩක් ඇවිදලා එන්න. Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මං පොසොන් වීක් එක ගෙවන විදිය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඔයාලට මේ vlog එකේ බලන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් පොසොන් දවසේ අපි ටිකක් දවල් වෙලා තමයි ටවුන් එක පැත්තට ආවේ. ඉතින් එතකොට දවසල් දෙකක් වගේ තමයි තිබ්බේ. දවසල් ඔක්කොම ඉවර වෙලා. ආවේ ඉතින් දවල් වෙලානේ. ඉතින් උදේ දවසල් තිබ්බා අය හවස. එදා කාලගුණේ චුට්ටක් අවුව තිබ්බා. හැබැයි මේ වැස්සක් ආවනේ. ඉතින් අපි ඒ නිසා දවසල් දෙකකට ගිහිල්ලා කොහොම හරි අපි ආය එදා ගෙදර ආවා. ඉතින් බලන්න මොකද උනේ කියලා. හායි කොහොමද අද පොසොන් පොය දවස මම හිතුවා ඉතින් මේ ඔයාලට වීක්ලි vlog එකක් අරන් එන්නට කියන්නේ කොහොමද මේ සතිය ගෙවන්නේ කියලා. ඉතින් අද පළවෙනි දවසේ අද උදේම ගියා දවසක් තිබ්බා උදේම නේ ටිකක් දවල් වෙලා ගියේ මේ දවසක් තිබ්බා දවල් වෙලා ගියපු හින්දා දවසල් ගොඩකට යන්න ඕනෙත් නැහැ. මේ අපි ඉස්සෙල්ලාම අපි ගියා දුම්කෙල් බද්දාසලකට. මම නම් පළවෙනි පාරට ගියේ. පළවෙනි පාර තමයි දුම්කෙල් බද්දාසලකට ගියේ. ඊට පස්සේ එතනම තිබ්බා ස්පූන් බස්ලා. ඒ දවස්වල දෙකට තමයි ගියේ හැබැයි. ඊට පස්සේ ටිකක් මහන්සි වගේ දැන් ආයෙ ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා හවස් වෙලා ආය යන්න ඉන්නේ. බලමු මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් කිව්වත් වගේම හවසත් අපි ටවුන් එක පැත්තට ආවා. මේ කළුවර වැටිගෙන එන වෙලාව. ඉතින් හවස 6:00ට විතර ඇතිනේ. ඔව්. ඒ වෙලාවට මේ පේන්නේ අහස මාරම ලස්සනයි. ඔය ඇතින් පේන්නේ ඒ බදුලු ටවුන් එක. ඒ වගේම දවස් ගානක් එක දිගටම පායලා තිබිලා එදාම වැස්සකුත් ආවනේ. ඉතින් අපි මේ යන වෙලාවෙත් පොඩි වැස්සක් තිබ්බා. කොහොම හරි යනවද නැද්ද කියලා හිතා ඉඳලා කොහොම හරි අන්තිමටම තීරණය කරා යන්න ඕනේ කියලා. මම මේ කිව්වට ළමයි කානිවල් එකක් තිබ්බේ නෑනේ. ඒක කට්ටිය හදන ගමන් හිටියේ. මම බොරු කියලා තියෙන්නේ. මම ඉතින් ඔය මට පේන්න තියෙන දේවල් කියව ගියා. ඉතින් මේ අතරේ කානිවල් එකක් තියෙනවා කියලා දැක්කට පස්සේ මම ඉතින් කිව්වා කානිවල් එකක් තියෙනවා කියලා. හැබැයි ඒක තාම හදන ගමන්. ඉතින් ලස්සන පොසොන් කූඩුත් තිබ්බා. මට තේරෙන්නේ නැහැ මේකට වෙසක් කූඩු කියන්නද පොසොන් කූඩු කියන්නද කියලා. මේ පොසොන්නේ. ඉතින් මං කියන්නේ පොසොන් කූඩු කියලා. හරිද? ඉතින් එදා දවස ඔන්නෝම තමයි ගෙවුනේ. රෑ පෙරහැරක් තිබ්බා. ඒත් වැස්සනේ ළමයි. ඉතින් මට උවමනාවක් කරේ නෑ පෙරහැර බලන්න ඉන්න. ඉතින් අපි ගෙදර ආවා. ඉතින් අද දවස ගෙවුනේ මෙහෙම. හෙට මොකද වෙන්නේ කියලා බලමු. හායි අපි දැන් යන්නේ පොසොන් කලාපයක් තියෙනවා බලන්න. හායි ළමයි. දැන් වෙලාව හවස 6:00ට විතර ඇති. මං අද ඔයාලව පොසොන් කලාපයක් බලන්න එක්කන් යන්න තමයි යන්නේ. ඉතින් මේක අපේ ගෙවල් වල ඉඳලා මේන් රෝඩ් එකේ ටිකක් උඩට ගියාම තමයි මේ පොසොන් කලාපේ තියෙන්නේ. ඉතින් ගෙදර අය ඔක්කොමත් එක්ක මාත් ආවා. මම පෙන්නන්නම් ඉස්සරහට මොනවාද තිබුණේ කියලා ඔයාලට. එතකොට ඔයාලට මේ පේන්නේ වෙසක් කූඩු. ඒවා හරි ලස්සනට පේනවා. අර හිතා ගන්නත් බෑ මේ වෙසක් කූඩු කියලා. ඒවා හරි ලස්සනයි. ඉතින් මේ පාරේ තව තිබ්බා වෙසක් කූඩු ඔය එක දේවල් බලා කොහොම හරි මේ පොසොන් කලාපේ තිබ්බේ පන්සලක. ඉතින් අපි පන්සලට ආවා.
අදත් ළමයි අපි ගෙදරින් එන්න හදනකොටම වගේ වහින්න ගත්තා. ඉතින් ඒ නිසා අද වෙනදට වඩා ටිකක් කළුවර වැඩි. ඉතින් මේ ඇත්තාලියෙක් කියලාද හිතුවේ. නෑ මේ ඇත්තාලියෙක් නෙවෙයි. මං කිව්වනේ මේ vlog එකේ ඔයාලට ගොඩාක් දේවල් බලන්න තියෙනවා කියලා. ඉතින් මේ එකක් තවත් තියෙනවා. ඉතින් මේ ගමේ ඉන්න අය එකතු වෙලා කරපු ලස්සන ක්‍රියේටිව් වැඩක්. හරිද? ඔයාලත් පොසොන් දවසේ ඇවිදින්න ගියාම දකින්න ඇතිනේ ලස්සන තොරන් එහෙම. ඉතින් පොඩක් කමෙන්ට් එකක් දාන්න බලන්න. ඔයාලා මොනවද දැකපු ලස්සන තොරන් කොහෙද තිබ්බේ කියලා. දැන් මේ පොසොන් කලාපය බලලා අපි ආයෙමත් ගෙදර යන්න පිටත් වුණා. හෙට මං හිතාගෙන ඉන්නවා තව ගමනක් යන්න. මං ඔයාලව කොහොමත් එක්කයි යනවා. හැබැයි බලමු පුළුවන් වේද දන්නේ. හායි ළමයි. අද මගේ vlog එකේ 4 වෙනි දවසේ. ඉතින් කට්ටිය බලනවා ඇති කො 3 වෙනි දවසේ කියලා. vlog එක පටන් ගත්තේ පොසොන් දවසෙන්. ඉතින් එදා අපි දන්සල් ඔහොම ගියා. හරි. එතකොට දෙවෙනි දවසෙත් කොහෙද ගියේ? ඔව් දෙවෙනි දවසෙත් ඇවිද්දා. එතකොට පොසොන් කලාපය බලන්න ගියා. තුන්වෙනි දවසේ ගෙවුනේ ටිකක් මම තුන්වෙනි දවසේ කොහෙවත් ගියේ නෑ. මට vlog එක කරන්නත් බැරි වුණා. vlog එක කරන්න බැරි වුණ හේතුව තමයි මෙන්න මේ. චූටි ප්‍රශ්න ටිකක් නිසා මට යුනි එකේ වැඩ ටිකක් මිස් වුණා. ඉතින් හැමදාම ඇවිදලා හරියන්නේ නැහැ. යුනි එකේ වැඩවලටත් පුළුවන් උපරිම ටයිම් එක වෙන් කරලා ඒ වැඩත් කරන්න ඕනේනේ. ඉතින් ඔයාලත් මොන වැඩේ තිබ්බත් ස්ටඩීස් වල ප්‍රයොරිටි එක දෙන්න. මොකද ඒව තමයි වැදගත්ම. කවදා හරි අපි ඉගෙන ගන්න දේවල් තමයි අපිට වැදගත් වෙන්නේ. හායි ළමයි. අද මම මේ යන්නේ යුනි එකේ වැඩ වගේකට. මිස් වුණ වැඩ ටිකක් තිබ්බා. ඒ වගේම අසයින්මන්ට්ස් වගේකුත් තිබ්බා සබ්මිට් කරන්න. ඉතින් ඒ නිසා අද දවසෙන් භාගයකුත් මම වෙන් කරා යුනි එකේ වැඩවලට. අපිට සෙල්ෆ් ස්ටඩීස් ටිකක් වැඩි. ඉතින් සමහර වෙලාවට අපි එකතු වෙලා තමයි මේ වැඩ ටික කරගන්නේ. ඉතින් ඒක ඇත්තටම ලේසි. ඔයාලා මොකද හිතන්නේ ගැන? සෙල්ෆ් ස්ටඩීස් විතරක්ද හොඳ නැත්නම් කට්ටිය එකතු වෙලා ස්ටඩි කරන එකද හොඳ? දාන්නකෝ බලන්න කමෙන්ට් එකක් මොකද්ද හිතෙන්නේ කියලා. ඉතින් ඒ වැඩ ගොඩක් ඉවර කරගෙන හවස අපි පොඩි ගමනක් යන දාගත්තා. මං ඔයාලට ඒ කොහෙද කියලා යන ගමන්ම කියන්න. වැඩේ කියන්නේ ළමයි අදත් වහිනවා. කොහේ හරි යන්න ප්ලෑන් කරගෙන ගෙදරින් එළියට බහින්න යද්දිම වැස්සක් එනවනේ. ඔයාලා දකින්න ඇති. කලින් දවස් ටිකෙත් අපි යද්දිම වහින්න ගත්තා. ගෙදරින් එළියට බහින්නේ බය කරන්න වගේ ටිකක් වැහලා ඊට පස්සේ වැස්ස නවතිනවා. ඇයි යන්නේ එහෙම? ඔයාලට තියෙනවද මේ වගේ එක්ස්පීරියන්ස්? දාන්න බලන්න කමෙන්ට් එකක්. ආව ගමන් දන්සලකට යන්නත් පුළුවන් වුණා. මේකේ තිබ්බේ රොටි කිරිකොසුයි. ඉතින් මේ ආවේ පුංචි සිරිපාදේ බලන්න. මේක හැම පොසොන් පෝයටම මේක තියෙනවා. හැබැයි මං නම් ආවේ මේ පළවෙනි වතාවට. ශ්‍රීපාදේ කියවම අපිට මැවෙනවනේ දෙයක්. ඉතින් අන්න ඒ වගේම තැනක්. අපි ගිහින්ම බලමු නේද? උඩින් මේක නුදුපුලද? අර ඔයාලට මේ පේන්නේ අහසේ තරු එහෙම නම් නෙවෙයි ළමයි. මෙතනට මේ බදුල්ල ටවුන් එක තමයි ලස්සනට පේන්නේ.
ඉතින් පුංචි ශ්‍රීපාදේ වැඳලා එන ගමන් හොල්මන් ගුහාවක් බලන්න යාළුවෝ යමු කියලා කිව්වා. මට නම් ඇත්තටම උවමනාවක් තිබ්බේ නෑ ඒක බලන්න. හැබැයි ඉතින් යාළුවොත් එක්ක ආවා. ඔයාලටත් මට හිතුණා මේ හොල්මන් ගුහාව පෙන්නන්න. හැබැයි ළමයි හොඳටම නම් මේ හොල්මන් සෙට් එක ඔයාලට පේන්නේ නැති වෙයි. මම බය වුණාට යාළුවා නම් හොල්මන් එක කතා කර කර හෙන ගැම්මෙන් ගියේ. මාත් ඉතින් එයාගේ අතේ එල්ලිලා ගියා. ඒ අපේ ඇඟේ කටු විතරයි තියෙන්නේ බිලි දෙන්න විදියක් නැහැ යන්න බයි හොඳයිද අනේ ලස්සනයි කොහෙන්ද ගත්තේ මම රතු සාරියෙන්ද ලස්සනයි ලස්සනයි දැන් ගත්තද ඕ සේරු මල්ල දැන් ගත්තද අල්ලලා දාන්න අඩේ මම ලස්සනයි ඇස්වලට පේන්නේ නැද්ද? පේනවා එහෙනම් ඇති. යා කියුට් කවුද අනේ මම කිව්ට. රූපම් මේකකුත් ගාලා වීඩියෝ එකක් අනේ වීඩියෝ එකක් මරන්න එපා දැම්ම පවුනේ තාම බැඳලත් නැහැ. ඉතින් එදා දවස ගෙවුනේ මෙන්න මේ විදිහට. අපේ හොල්මන් යාළුවා ටික හම්බෙලා අපි ගෙදර ආවා. ඉතින් ඔයාලට මොකද හිතුනේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම මම තවත් අලුත් vlog එකක් අරන් එනකන් පරිස්සමින් ඉන්න.